ඔයත් මේනකොට පාස්පෝර්ට් එක හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉතින් ඔයාට පාස්පෝර්ට් එක හදන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් 8ක් සම්බන්ධව තමයි දැන් කතා කරන්න යන්නේ. ඔයාට අවශ්‍ය කරන පළවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ ඔරිජිනල් උප්පැන්න සහතිකය. ඉතින් මේ ඔරිජිනල් උප්පැන්න සහතිකය මාස 6ක් ඇතුළත ගත්තු ඔරිජිනල් උප්පැන්න සහතිකයක් වෙන්න ඕන. ඔයාලට අවශ්‍ය කරන දෙවෙනි ඩොකියුමන්ට් එක ඔයාලගේ උප්පැන්න සහතිකයේ පැහැදිලි ෆොටෝකෝපි එකක්. ඔයාලට අවශ්‍ය කරන තුන්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ ජාතික හැඳුනුම්පත. ඉතින් මේ ජාතික හැඳුනුම්පත අනිවාර්යෙන් පැහැදිලි ජාතික හැඳුනුම්පතක් වෙන්න ඕන. ඔයාලට අවශ්‍ය කරන හතරවෙනි ඩොකියුමන්ට් එක ඔයාලගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ෆොටෝකෝපි එකක්. ඔයාලට අවශ්‍ය කරන පස්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ ස්ටුඩියෝ එකකින් ඔයාලා ගත්තු ෆොටෝ එකේ ෆොටෝ සබ්මිෂන් පේපර් එක. ඔයාලට අවශ්‍ය කරන හයවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලා ගාව පරණ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පරණ පාස්පෝර්ට් එක අරගෙන යන්න. ඔයාලට අවශ්‍ය කරන හත්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දැම්මම නම් අපොයින්ට්මන්ට් එක දැම්මට පස්සේ ඔයාලගේ ෆෝන් එකට එන මැසේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ඒකේ print out එකක් අරගෙන යන්න. ඔයාලට අවශ්‍ය කරන අටවෙනි ඩොකියුමන්ට් එක තමයි මේ ඩොකියුමන්ට් එක තමයි ප්‍රධාන ඩොකියුමන්ට් එක. ඔයාලා පාස්පෝර්ට් එක ලබා ගන්න අවශ්‍ය K35A කියන ඇප්ලිකේෂන් එක නිවැරදිව පුරගෙන ඇප්ලිකේෂන් එක අනිවාර්යෙන් අරගෙන යන්න.